බින්දුවේ ඉඳන් පටන් අරන් ලෝකෙම දිනපු Tamanගෙම උත්සාහයෙන් කෝටිපතියෝ ප්‍රකෝටිපතියෝ වුණු අය ඇත්තට මේක කලේ කොහොමද? මේ කතාවේදී අපි බලන්න යන්නේ ඒ අයගේ සාර්ථකත්වය පිටිපස්සේ තියෙන විද්‍යාත්මක සාක්ෂි මොනවද කියලායි. හිතන්න ධනවත් වෙන්න තියෙන ලොකුම රහස තියෙන්නේ බැංකු ගිණුමක නෙවෙයි. කෙනෙක්ගේ පෞරුෂය ඇතුලේ කියලා කිව්වොත් ඒ කියන්නේ සල්ලි කියන්නේ නිකන් වාසනාවක්ද? එහෙම නැත්නම් ඒක පටන් ගන්නේ අපේ ඇතුළාන්තයෙන්මද? ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරේ තමයි අපි හොයාගෙන යන්නේ. දෙම් අලුත්ම විද්‍යාත්මක අධ්‍යයන වලින් හෙළිවෙමින් පවතින දෙයක් තමයි තමන්ගේම මහන්සියෙන් ධනවත් වුණු අයව අනිත් හැමෝගෙම වෙන් කරන විශේෂ මනෝවිද්‍යාත්මක ප්‍රතිකඩක් තියෙනවා කියන එක. වැදගත්ම දේ අපි මේ කතා කරන කිසිම දෙයක් මතයක් නෙවෙයි මේ හැමදේම ලෝකයේ පිළිගත් දත්තමත පදනම් වුණු පරීක්ෂණ වලින් සනාථ වෙච්ච දේවල්. හොඳයි. එහෙනම් මුලින්ම බලමු මේ ධනවත් පෞරුෂය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ ධනවතුන්ගේ මනස ඇතුලේ තියෙන එයාලව අනිතයගෙන් වෙනස් කරන ගතිගුණ මොනවද කියලයි. මේ තොරතුරු වල පදනම තමයි ජර්මනිය කරපු දැවන්ත පරීක්ෂණයක්. මේකෙදී යාලා කෝටිපතියන් 1600කටත් වඩා වැඩි පිරිසක් විශ්ලේෂණය කළා. විශේෂයෙන්ම Tamanගේ මහන්සියෙන් සල්ලි හොයපු අයයි උරුමයෙන් ධනවත් වුණු අය සංසන්දනය කරලා බැලුවා. ඉතින් අපි බලන්න යන දේවන් වලට හරියම ශක්තිමත් විද්‍යාත්මක පදනමක් තියෙනවා. ඔන්න බලන්න මේක තමයි ඒ අධ්‍යයනයේ පුදුමම හැරිදරව්ව. Tamanගේ උත්සාහයෙන් ධනවත් වුණු අය පොඩ්ඩක් විතර නෙවෙයි ගොඩක් වෙනස්. යාලට අනන්‍ය පෞරුෂයක් තියෙනවා. බලන්න මේ වගුව දිහා අවදානම් දැරීමේ හැකියාව අතිශයින්ම ඉහළයි. ඒ කියන්නේ බය නැතුව අලුත් දේවල් වලට අත ගහනවා. චිත්තවේගී ස්ථාවරත්වයත් ඒ වගේමයි. ප්‍රශ්නයක් ආවම කලබල වෙන්නේ නැතුව ස්ථාවර වෙන්නවා. අලුත් අත්දැකීම් වලට විවෘතකම, හෘදය සාක්ෂියට එකඟව වැඩ කරන එක, සමාජශීලී බව මේ හැම එකකින්ම යාලා අනිත් හැමෝටම වඩා ගොඩක් ඉහළින් ඉන්නවා. හරි. දැන් අපි මේ පෞරුෂ ලක්ෂණ කොහොමද දෛනික පුරුදු බවට පත් වෙන්නේ කියලා බලමු. ඒ කියන්නේ මේ අය හැමදාම කරන්නේ මොනවද කියන එක. ටොම් කෝලි කියන පර්යේෂකයා අවුරුදු ගාණක් තිස්සේ කරපු ධනවත් පුරුදු අධ්‍යයනයට අනුව මේවා නිකම් පුරුදු විතරක් නෙවෙයි මේක ක්‍රමවත් පද්ධතියක්. බලන්න 88%ක්ම දවසට විනාඩි 30ක්වත් තමන්ගේ දැනුම වැඩි කරගන්න කියවනවා. 74%ක් සතියට දවස් 4ක් ව්‍යායාම කරනවා. හරිම වැදගත් කාරණයක් 65%ක්ම තමන්ගේ පළවෙනි මිලියනේ හොයන්න කලින් ආදායම් මාර්ග 3ක්වත් හදා ගන්නවා. හොඳ නිින්ද, සාර්ථක උපදේශකයෝ හොයාගෙන යන එක, ඒ වගේම සිහින සැකසීම. ඒ කියන්නේ අවුරුදු 10-15ක ලොකු ප්ලෑන් එකක් හදලා ඒක දවස ගානේ කරන පොඩි වැඩවලට කඩන එක. මේ හැමදේම එකට එකතු වුණාම තමයි ඒ අධිරාජ්‍යයන් ගොඩ නැගෙන්නේ. මේ ප්‍රස්තාරයෙන් ওই වෙනස හොඳටම පැහැදිලි වෙනවා. බලන්න තමන්ගේ උත්සාහයෙන් ධනවත් වුණු අයගේ දවසේ ලොකුම කාලයක් වෙන්නේ කියවන්න ඉගෙන ගන්න. විනෝදාස්වාදයට යන්නේ හරිම පොඩි වෙලාවක්. හැබැයි සාමාන්‍ය කෙනෙක්ගේ දවස දිහා බලුවම ඒකේ අනිත් පැත්ත. ලොකුම කාලය විනෝදාස්වාදයට යනකොට ඉගෙනීමට යන්නේ පොඩි වෙලාවක්. කාලය ආයෝජනය කරන විදිහේ තියෙන මේ වෙනස තමයි ප්‍රතිඵලවලත් වෙනස ඇති කරන්නේ. හරි, දැන් අපි බලමු මූල්‍යම මේ පැත්ත. ලෝක ප්‍රසිද්ධ The Millionaire Next Door කියන අධ්‍යයනයෙන් හෙළි කරපු මූල්‍ය සැලැස්ම ගැනයි දැන් අපි කතා කරන්නේ. මේ අධ්‍යයනයෙන් හඳුන්වා දෙනවා ධනයේ ප්‍රබල සමුච්චකයන් එහෙම නැත්නම් PAWS කිර කණ්ඩායමක්. මේ අය තමයි Tamanගේ ආදායමට සාපේක්ෂව ධනය ගොඩනගන්න පුදුම දක්ෂතාවයක් තියෙන අය. එයාලගේ ප්‍රධානම ලක්ෂණය තමයි Tamanගේ ආදායමට වඩා ගොඩක් අඩුවෙන් ජීවත් වෙන එක. සරලවම කිව්වොත් වියදම් කරලා පෙන්නනවාට වඩා ඉතිරි කරලා ආයෝජනය කරන එක තමයි එයාලගේ ක්‍රමය. ඊට පස්සේ ඉන්නව අනිත් කණ්ඩායම. ධනයේ ඌණ සමුච්චකයන්. එහෙම නැත්නම් UAWs. මේ අය සමහර විට ලොකු පඩි ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි රැස් කරගත්තු ධනයක් නැති තරම්. මොකද එයාලා උපයන හැම සතේම වියදම් කරනවා. ලයිෆ්ස්ටයිල් ඉන්ෆ්ලේෂන් කියන උගුලට අහු වෙලා. මේකෙන් තේරෙන වැදගත්ම දේ තමයි ඉහළ ආදායමක් ලැබෙන එකයි ධනවත් වෙන එකයි කියන්නේ දෙකක් කියන එක. මෙන්න බලන්න මේ මානසිකත්ව දෙකේ වෙනස. ධනය රැස් කරන PAWs ලාගේ අවධානය තියෙන්නේ මූල්‍ය නිදහස ගැන. ඒ කියන්නේ වැඩ නොකර වුණත් ජීවත් වෙන්න පුළුවන් තත්වයක් හදාගන්න. අනිත් පැත්තෙන් UAWs ලාගේ අවධානය තියෙන්නේ සමාජ තත්වය ගැන. ඒ කියන්නේ අනිත් අයට පෙන්න ජීවත් වෙන එක. PAWs ලා හොඳට වියදම් ප්ලෑන් කරලා ආදායමට වඩා අඩුවෙන් ජීවත් වෙනවා. UAWs ලා උපයන වියදම් කරන චක්‍රයක හිර වෙලා සුඛෝපභෝගී දේවල් පස්සේ දුවනවා. එක කණ්ඩායමක් ආරක්ෂාව ගැන හිතනකොට අනිත් කණ්ඩායම ප්‍රහාරය ගැන විතරක් හිතනවා. ඉතින් මේ මුළු මිලියනර් නෙක්ස්ට් ඩෝර් පොතේම හරය එක වාක්‍යකින් කියනෝ නම් ඒක තමයි මේ.
මසුරුකම යනු ධනය ගොඩනැගීමේ මුල් ගලයි. ඒ කියන්නේ නාස්තිය නවත්තලා සැලැස්මට වියදම් කරන එක. මේ රූප සටහනෙන් අර අපි කතා කරපු උපාය මාර්ගයේ හරිම සරලව පෙන්නනවා. බලන්න. ওই කොළ පාට ඉරෙන් පෙන්නන්නේ ආදායම. නිල් පාට ඉරෙන් පෙන්නන්නේ වියදම. ධනය ගොඩනැගෙන්නේ ওই ඉරි දෙක අතර පරතරය පුරුවන් තරම් ලොකු කරගෙන ඒ ඉතිරි වෙන මුදල ආයෝජනය කරාමයි. ඒක තමයි මුළු රහසම. හරි. දැන් අපි මේ න්‍යායන් ඔක්කොම පැත්තකින් තියලා බලමු සැබෑ ලෝකයේ මේවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. බලමු මේ සැලැස්ම යොදාගෙන සාර්ථක වුණු අයගේ කතා. අපේ රටෙම කාදිම උදාහරණයක් තමයි ධම්මික පෙරේරා මහතා. බලන්න ඔහුගේ ගමන. වයස 19 දී පාරේ වෙලෙන්දිකුට සල්ලි දීලා ස්ලොට් මැෂින්ස් කුලියට දෙන තැනින් තමයි පටන් ගන්නෙ. අවුරුදු 1999 දී ඔහුට හරියටම ව්‍යාපාර සලස්මම් ගන්න හැටි ගැන වැදගත් උපදේශනයක් ලැබෙනවා. ඒක හැරුම් ලක්ෂයක්. ඊට පස්සේ තමයි පෑන් ඒෂියා බැංකුව, LB ෆිනෑන්ස් වගේ ආයතනවල කොටසත්පත් කරගන්න පටන් ගන්නෙ. අවසානයේදී 2008 වෙද්දී හේලිස් වගේ දෙවන්ත සමාගමක පාලනය ලබා ගන්නවා. මේකෙන් පේනවා පොඩියට පටන් අරන් අවදානම් අරගෙන හරියට ඉගෙනගෙන උපාය මාර්ගිකව ආයෝජනය කරාම කොයිතරම් දුරක් යන්න පුළුවන්ද කියලා. දැන් අපි මේක ගෝලීය තලයට ගෙනියමු. ලෝකයේ ඉන්න ප්‍රකෝටිපතියන්ගෙන් 67%ක්ම, ඒ කියන්නේ 3/2ක්ම තමන්ගේම උත්සාහයෙන් නැගී සිටි අය. ඒ වගේම අද කාලේ මේ ධනය නිර්මාණය වෙන්නේ මූල්‍ය, තාක්ෂණය සහ විශේෂයෙන්ම AI වගේ ක්ෂේත්‍රවලින්. මේකෙන් අපිට පැහැදිලිවම පේනවා අද ලෝකයේ ධනය ගොඩනගන්න ප්‍රධානම එන්ජින් වෙලා තියෙන්නේ ව්‍යවසායිකත්වය කියන එක. හොඳයි. අපි දැන් මේ කතා කරපු හැම දෙයක්ම එකට එකතු කරලා බලමු. මේ දැනුම ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් ක්‍රියාත්මක කළ හැකි සැලැස්මක් බවට පත් කරන්නේ කොහොමද? මෙන්නේ පියවර 4ක සරල සැලැස්ම. පියවර 1. පළමුව ඔබටම ගෙවන්න. ඒ කියන්නේ පඩිය හම්බවන ගමන් වෙන කිසිම බිලක් ගෙවන්න කලින් ආදායමින් 15%ක්වත් ඉතුරුම් හෝ ආයෝජන ගිණුමකට දාන එක පුරුද්දක් කරගන්න. පියවර 2. වත්කම් ගැන හිතන්න, වගකීම් ගැන නෙවෙයි. ඒ කියන්නේ වටිනාකම අඩු වෙන කා, ෆෝන් වගේ දේවල් වලට වඩා ආදායමක් ගේන කොටස්, ව්‍යාපාර ඉඩම් වගේ දේවල් වලට මුල් තැන දෙන්න. පියවර 3. නිරන්තරයෙන් ඉගෙන ගන්න. දවසට ටීවී බලන, සෝෂල් මීඩියා යන වෙලාවෙන් විනාඩි 30ක් අයින් කරලා මූල්‍ය ගැන, ව්‍යාපාර ගැන පොතක් කියවන්න. 4 වෙනි සහ වැදගත්ම පියවර ආදායමට වඩා අඩුවෙන් ජීවත් වන්න. මූල්‍ය නිදහස තීරණය වෙන්නේ පඩියෙන් නෙවෙයි, ඉතුරු කරන ප්‍රතිශතයෙන්. මේ තමයි ධනවතුන්ගේ මූලිකම හැසිරීම් ටික. ඉතින් මේ සැලැස්ම දැනගන්න එක විතරක් මදි. ඒක ක්‍රියාත්මක කරන එක තමයි අභියෝගය. එහෙනම් මේ ගමන අදම පටන් ගන්නව නම් මේ පුරුදු වලින් පටන් ගන්න තෝරගන්නේ මොන එකද?